Hi guys, welcome back to my YouTube channel. Hi guys, ඔන්න මම හිතුවා ඔයගොල්ලන්ට ලස්සන vlog එකක් කරන්න යන්න. ඉතින් අද අපේ ඔෆිස් day එකක් half day. අපි හිතුවා අපේ ඔෆිස් time එකෙන් පස්සේ පොඩක් shopping කරන්න යන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා අද මම ඔයාලත් එක්කගෙන යනවා. අද දවසේ අපි මොනවද කරන්නේ කියලා පෙන්නන්න. Hi guys, ඉතින් ඔයගොල්ලන්ට මොනවද වෙන්නේ කියලා ඉස්සරහට මම ඔයගොල්ලන්ට කියන්නම්. ඒකට guys මෙන්න මෙයා මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙයාලා වීඩියෝස් බල ඉන්නවා මුකුත් වැඩ කරන්නේ. අතරම guys ඇත්තටම ඒකට එහෙම හරිය නැහැනේ. හරි guys ඒ වගේ දැන් නෑ අපිට අදාළ දේවල් නෙමෙයි guys. මේ හරි අද මොකද්ද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් guys ඇත්තටම වැඩ කරනවා මේ දැන් අපි මේ ඔෆ් වෙන ළඟයි. ඒක නිසා තමයි ඇත්තටම අපි මේ මෙහෙම හිටියේ නැත්තම් අපි වැඩ කරනවා. ඇත්තටම guys මම මේ වෙලාවේ මේ මම දඟල හිටියාද මේ මම වැටෙන්න ගියා. ඇත්තට මේ ඒකත් මේ වීඩියෝ එකේ වීඩියෝ වුණා බත් මම ඒක දාන්නේ නැහැ. මොකද ඒක දැම්මොත් ඒක වල දැක්කොත් hina යනවා. ඒක නිසා මම ඒක දාන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් අපි යනවා ඇවිදින්න කිව්වට අද අපි හිතුවා පොඩ්ඩක් shopping කරන්න. ඒ කියන්නේ කාලෙකින් අපිට මොකුත් අපි වෙනුවෙන් දෙයක් ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා අපිට වුණා පොඩි සේල් එකක්. ඉතින් ඒක නිසා අපි යනවා අද පානදුර තමයි මේ සේල් එක තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ සමහර විට වීඩියෝස් වලින් දකින්නත් ඇති. සුපර් විෂන් එකේ එයාලා කරනවා සේල් එකක්. ඉතින් ඒකට අපි ගියා. ඉතින් ගොඩක් අය කියන තිබ්බා මේ සේල් එක මරු කියලා. ඉතින් ඒක නිසාම අපි ගියා මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් නම් ආසාවට කෝච්චියත් එක්ක මේ වීඩියෝ එකක් ගන්න ගියේ. බත් මම බයට ඇත්තටම අයින් වුණා එතනින්. මොනවාවත් පරිස්සම වටිනවනේ. So දැන් අපි ට්‍රේන් එකේ යන ගමන් මම හරි ආසයි ට්‍රේන් එකේ යන මේ විදිහට බීච් එක දිහා බලාගෙන. ඔයාලත් එහෙමද? ඒකේම මේ ඉන්නවා මගේ වදකාරයෝ සෙට් එක. අපි සෙට් එකම තමයි ඉතින් යන්නේ. හරි යන්න ඉතින් අපි ෆයිනලි පානදුරට ආවා. හැබැයි guys අපිට මේ තැන හොයාගෙන මාර කට්ටක් ගන්න ඕන. හැබැයි ඊට කලින් අපි හැමෝම ගියා මොන හරි බොන්න. හැමෝටම බඩගින්න හිටියේ. ඉතින් අපි හැමෝම ගියා මොන හරි බොන්න. guys මම normally වීඩියෝ එකක් කරන්න ගියා බත් මට ඇත්තටම බෑ මේ කියන්නේ තාත්තිකව රංගනයේ දෙන්න හරි අමාරුයි. මට hina යනවා. ඒ වගේම මගේ අනිත් යාළුවෝ මට වේලු කරනවා. ඉතින් මට හරි අමාරුයි වැඩේ කරගන්න. කමක් නැහැ. Hi guys. අපි ඇත්තටම අපි යන්න ඕන තැන දැන් තාම හොයනවා. කොහෙද දැන් මේ මෙයා තමයි පාර කියන්නේ. පාර කියන්නේ මම නෙමෙයි මෙන්න මේ මැප් එක. ඔය බලපන් මේ බොරු. දැන් අපිට පාරක් කිව්වා guys. මේ එතනින් ගියාම ගේට් එකක් තියෙන. එතනින් යන්න තැනක් නෑ. මට තේරෙන්නේ නැහැ මේ අර පාරේ වර අතක් දිහාට නෑ එතනින් නෑ බා. ගේට්ටුව දෙන්නේ නැති. ගේට්ටුව එතනින් අර බලන්න දැන් තියනද කියලා ඉඩක් උතනින් යන්න. නෑ guys ඔයගොල්ලන්ට පෙන්නන්න බැයි තරම් මේ පාර දරුණුයි කියලා. එතනින් තව පාරක් එතනින් එකට යන්න ඉඩ නෑ. තව පාරක් පෙන්නන්න ඉස්සරහට ගියාම නවලක චුට්ටා ඒ පාරවත් යන්න බලන්න. මේ කුඩේ ඉන්න මං කපුවා. මං කිව්වා පිට්නියක් දාන්න යන් කියලා. අනේ නේ තාන්ත එන්නකෝ. අන්න හරි thank you අයියා. So finally ඉතින් අපි කොහොම හරි හොයාගෙන ආවා එතනට. ඇත්තටම අපි මේ ට්‍රේන් එකේ ආපු නිසා තමයි අපිට හොයාගන්න බැරි වුණේ. අපිට බස් එකේ එන්න පුළුවන් වුණා නම් ඇත්තටම මෙහෙම අමාරු වෙන්නේ නැහැ. හරි ඕනේ ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාර්ම සෙනගක් ඇත්තටම එදා හිටියේ මේ සේල් එකට ආවිත්. ඒ වගේම මෙතන තියෙන ඇඳුම් වර්ග තියෙනවා. එතකොට පොඩි ළමයිට ඕන දේවල් තියෙනවා. ෂූස් තියෙනවා. ඒ වගේම බෑග්ස් තියෙනවා. ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. ඒ වගේම රීසනබල් ප්‍රයිස් එකකින් චීප් ප්‍රයිස්
cheap price එකට ඔයගොල්ලන්ට ඕන තරම් බඩු ගන්න පුළුවන් chance එක මෙතනට આવොත් තිබ්බයි. ඉතින් මම හිතන්නේ ඇත්තට මම මේ වීඩියෝ එක දාද්දි හොඳටම පරක්කුයි. මොකද මේක මේ සේල් එක තිබ්බේ මාර්තු 17 වෙනකන් විතරයි. ඇත්තට මම හිතන්නේ ඊට කලින් දාන්න බත් මට වෙලාවත් එක්ක බැරි වුණා. ඉතින් ඇත්තටම දැන් මේ වෙද්දි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි ඇත්තටම සේල් එක ඉවරයි. ඉතින් මාරම normal price එකකට ඔයගොල්ලන්ට ඕනම දෙයක් ගන්න පුළුවන්. ඇත්තටම මම ගත දේවල් නම් වීඩියෝ කරේ නෑ. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් මගේ ඉස්සර වීඩියෝ වලින් මම මොනවද ගත්තේ කියලා බලන්න. මොකද guys මම ඇත්තටම මේ සේල් එකෙන් මට වඩා ගත්තේ මගේ ගෙදර අයට. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා ඉස්සරහට අවුරුදු එනවා. ඉතින් අවුරුද්දට ඒගොල්ලන්ට දෙන්න මම ආස දේවල් ටිකක් ගත්තා. ඉතින් ඉස්සරහට ඒවත් බලන්න පුළුවන්. හරි guys. එහෙනම් ඉතින් මේ ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. bye bye.